වසර දහස් ගණනක් තිස්සේ ඉන්දියාවේ හැම නගරයකම හැම ගමකම එකම දෙයක් සිදු වෙනවා. ඒ තමයි අඩි 100 ගණනක් උස රාවණා රජුගේ අනුරූප හදලා ඒවට ගිනි තියන එක. ඔබ කවදා හරි හිතුවද ලෝකයේ බලවත්ම රාජ්‍යයක් වුණු ඉන්දියාව අදට මියගිය රාවණා රජුට මෙච්චර බයයි කියලා? ඇයි ඕන අවුරුද්දක් පාසා මේ චාරිත්‍රය අතහරින්නේ නැත්තේ? මේක හුදෙක් ආගමික උත්සවයක් විතරයිද? නැත්නම් මේ සංගුණ වෙනත් රහසක් තියෙනවද? අද අපි කතා කරන්න යන්නේ දසේරා උත්සවයේ පිටපස තියෙන ඔබ නොදන්නා අමුතු කතාව ගැන. දසේරා කියන්නේ ඉන්දියාවේ හින්දු භක්තිකයන් සමරන ප්‍රධානම උත්සවයක්. ඔවුන් විශ්වාස කරනවා ශ්‍රී රාම කුමාරයා රාවණා රජු පරාජය කරලා සීතා දේවිය බේරගත්තේ මේ දවසේ කියලා. ඒ නිසා ඔවුන් මේ දවස සමරන්නේ අයහපත පරදා යහපත් ජය ගැනීම සංකේතවත් කරන්නයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙතනයි. රාවණ රජු කියන්නේ හුදෙක් සතුරෙක් විතරක්ම නෙවෙයි. ඔහු මහා බ්‍රාහ්මණයෙක්, වේද හතරම දන්නා පඬිවරයෙක් සහ ශ්‍රව දෙවියන්ගේ පරම භක්තිකයෙක්. ඉතින් මේ ඉන්දියානුවන් මෙච්චර උගත් රජ කෙනෙකු අදටත් රාක්ෂසෙක් විදිහට දකින්නේ. ඉන්දියානුවන් රාවණයාට බය වෙන්න එකම හේතුව තමයි ඔහුගේ අසම සම ශක්තිය. රාවණා රජුට හිස් 10ක් තිබුණ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. නමුත් මේ හිස් 10 කියන්නේ නිකම් ඔලු 10ක් නෙවෙයි. එයින් සංකේතවත් කරන්නේ මිනිසියෙකුට පාලනය කරන්න අමාරුම දුර්ගුණ 10ක්. ඒවා නම් කාමය, ක්‍රෝධය, මෝහය, ලෝභය, මදය, ඊර්ෂ්‍යාව, මනස, බුද්ධිය, කැමැත්ත සහ අහංකාරය. ඉන්දියානුවන් විශ්වාස කරනවා මේ ගුණාංග පාලනය කරන්න බැරි වුණොත් ලෝකෙම විනාශ වෙන්න පුළුවන් කියලා. රාවණා කියන්නේ මේ සියල්ලේ එකතුවක්. ඒ නිසයි ඔවුන් සෑම වසරකම මේ රූප පුලුස්සා දමමින් තමන් තුළ ඉන්න රාවණා හෙවත් මේ දුර්ගුණ පරාජය කරන්න උත්සාහ කරන්නේ. අපි ලාංකිකයන් විදිහට රාවණ රජු දකින්නේ මහා වෛද්‍යවරයෙක්, අහසින්ගේ තාක්ෂණික ශිල්පියෙක් සහ රටට ආදරය කළ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් විදිහට. නමුත් ඉන්දියානු පුරණෝත්ති තුළ ඔහුව නිරූපණය වන්නේ දුෂ්ටයෙක් විදිහට. මේක මතවාදී ගැටුමක්. ඉන්දියාවේ දසේරා උත්සවයේදී රාවණා පිළිරුවක් පිච්චීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ ආගමික වීරයා වන රාම්ගේ උත්කෘෂ්ඨභාවය පෙන්වීමයි. නමුත් මෙහි ඇති පුදුමය නම් මුළු ඉන්දියාවම රාවණා පුලුසද්දී ඉන්දියාවේ ඇතම් නගරවල රාවණා රජු වෙනුවෙන් දේවාල ඉදිවලා තිබීමයි. උදාහරණයක් විදිහට උත්තර ප්‍රදේශයේ බිස්රා ගම්මානයේ සහ ජෝධ්පූර් වැනි ප්‍රදේශවල මිනිසුන් රාවණා රජුව අදටත් වන්දනා කරනවා. ඔවුන් දසේරා උත්සවය සමරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් රාවණා වෙනුවෙන් ශෝක වෙනවා. ඉන්දියානු ඉතිහාස සාහිත්‍යයේ පවා රාවණාගේ බුද්ධියට තිබුණේ මහ බියක් සහ ගෞරවයක්. රාවණා රජු මියගිය අවස්ථාවේදී රාම කුමාරයා තම සහෝදර ලක්ෂ්මණට පැවසුවේ රාවණාගේ පාමුලට ගොස් ලෝකය පාලනය කරන හැටි සහ දේශපාලන ඉගෙන ගන්න කියලයි. සතුරෙක් වුණත් රාවණා සතු ඒ මහා දෙනුම් සම්භාරයට ඉන්දියාව එදත් බය වුණා. අදත් බයයි. ඔවුන් බයයි රාවණාගේ ඒ මතවාදය නැවතත් හිස ඔසවයි කියලා. දසේරා උත්සවයේදී රාවණාගේ රූපය ඇතුළට ගිනි කෙලි පුරවා මහා හඬින් පුපුරවා හරින්නේ ඒ නිසයි. ඒ ශබ්දය සහ ගින්න තුලින් ඔවුන් උත්සාහ කරන්නේ තමන්ගේ සිතේ තියෙන ඒ නොපෙනෙන බිය දුරු කරගන්නයි. ඉතින් රාවණා කියන්නේ පුච්චන්න ඕන දුෂ්ටයෙක්ද? නැත්නම් වන්දනා කළ යුතු ශ්‍රේෂ්ඨ රජෙක්ද? ඉන්දියාව දසේරා සමරන අතරේ අපේ ලාංකිකයන් විදියට අපි ඉතිහාසයේ ඒ අභිමානය රැකගත යුතුයි. රාවණා රජු කියන්නේ මිය ගියත් තවමත් ලෝකෙම කතා කරන ලෝකයෙන් බය වෙන නම. ඔබ මේ ගැන මොකද හිතන්නේ? ඉන්දියාවේ මේ දසේරා උත්සවය ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.